Hello, it's me Gayana. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ගොඩක් කාලෙකට පස්සේ මම වීඩියෝ එකක් අරන් ආවා. ඇයි දන්නවද? මොකද මං ෆයිනල් එක දැන් ඉන්නේ හින්දා මට වීඩියෝ කරන්න හැම වෙලාව හොයාගන්න ඇත්තටම අමාරුයි. මට කමෙන්ට්ස් වගේක් ආවා මෙන්න මේ වගේ කමෙන්ට්ස්. කොහොමද අකි පාඩම් කරන්නේ? A-level story එක ගේන්න. ඉතින් ඒ නිසා මම ඒ අයට තමයි මේ වීඩියෝ එක ගේන්නේ. කොහොමද A-level වලට වැඩ කරන්නේ කියලා. මුලින්ම පොඩි දෙයක් කියන්න ඕන. මායි මගේ නංගි දෙන්නම එකම මෙඩිකල් ෆැකල්ටි එකේ තමයි ඉගෙන ගන්නෙ. ඉතින් අපි දෙන්නටම A-level හොඳට පාස් වෙන්න උදව් වෙච්ච ටිප්ස් මොනවද කියලා අපි කතා වෙලා තමයි මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ඒ ටික සමරයිස් කරලා. හරිද? ඉතින් අනික මගේ නෝට්ස් නම් නැහැ. ඒත් අපේ නංගි කරපු පාස් පේපර්ස්, එයාගේ ෂෝට් නෝට්ස් ඒව පවා මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. අනික අපි දෙන්න වර්ග දෙකක දෙන්නේ. එයා හොඳට මහන්සිලා වැඩ කරන කෙනෙක්. මං එහෙම නෑ. මම හරි කම්මැලි අර වැඩ කරන්න වැඩිය කැමති නැති කෙනෙක්. ඉතින් අපි දෙන්නටම වුණත් උදව් වෙච්ච ටිප්ස් තමයි මේකෙන් ගේන්නේ. ඒ නිසා මම හිතනවා ඔයාලට ලොකු උදව්වක් වෙයි. ඔයාලා මොන ස්ට්‍රීම් එකකින් එක්සෑම් කරත් ඔයාලට එක්සෑම් පාස් වෙන්න පොඩි හරි උදව්වක් මේ වීඩියෝ එකෙන් හම්බෙයි කියලා මම හිතනවා. ඉතින් මම ඔයාලට අපි කරපු අපිට උදව් වෙච්ච දේවල් ස්ටෙප්ස් 8කින් මම ඔයාලට අරන් යනවා. ඉතින් පළවෙනි ස්ටෙප් එකට අපි යමු වැඩි කතා නැතුව. ඒක තමයි set up a goal. දැන් මෙහෙම කියද්දි කට්ටියට හිතෙනවා අනේ අක්කේ අපිට goal එකක් තියනවා ඔක මුතෙන් කියන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඔයාලා ගොඩකට තියෙන මෙන්න මේ වගේ goals නේද? මම කැම්පස් යනවා. මම හොඳට විභාගෙ පාස් වෙනවා. මං කියන්නේ ඒවා ටිකක් සෙට් මදි. ඒවා ඇඟට දැනෙනවා මදි. එහෙම නෙමෙයි. ස්පෙસિෆික් goal එකක් තියාගන්න. ඒ කිව්වේ හරි පැහැදිලි ටාගට් එකක් තියෙන්න ඕන. හරියට මේ වගේ. දැන් මම මේ අවුරුදු එක්සෑම් කරනවා. මම මේ එක්සෑම් එකෙන් ෆස්ට් ෂයි එකෙන්ම E3ක් දානවා. මම මගේ දිස්ත්‍රික්ට් එකකින් 50ට වඩා අඩු රෑන්ක් එකක් ගන්නවා. අඩු කියන්නේ හොඳ රෑන්ක් එකක් ගන්නවා. මම මෙන්න මේ යුනිවර්සිටි එකේ මේ ෆැකල්ටි එකට තමයි ඊට පස්සේ යන්නේ. ඊට පස්සේ මම ෆැකල්ටි එකෙන් අවුට් වෙලා මෙන්න මේ ජොබ් එක තමයි හරියටම කරන්නේ කියලා හරිම පැහැදිලි අරමුණක් තියෙන්න ඕන. අන්න එතකොට තමයි ඔයාගේ මයින්ඩ් එක, ඔයාගේ මනස දන්නේ මේ මිනිස්සයා මේ කන්නත් නැතුව නිදාගන්නෙත් නැතුව මේ වැඩ කරන්නේ මේකට එහෙනම්. මම මෙයාට උදව් කරන්න ඕන. මෙයාට ඉන්දියාදී මම මේක මතක් කරන්න ඕන. මෙයාට බෑ කියලා හිතෙද්දි මේක මෙයාට මතක් කරලා මෙයාව කොහොම හරි ඉස්සරහට යවන්න ඕන කියලා. එහෙම නැතුව ළමයි අර නිකන් ගෑල් ළමයි shopping යනවා වගේ කිසිම අරමුණක් නැතුව මේක කරා කියලා ඔයාලා නිකන් බොරුවට fed up වෙනවා විතරයි. ඔයාලට ඕන ටාගට් එකට ඔයාලට යන්න බෑ. ඒ නිසා පැහැදිලි අරමුණක් තියාගෙන මම මෙතනට තමයි යන්නේ කියලා. මේ විදිය ගෝල් එකක් මාර විදිහට වැදගත්. ඔයාව හරි ට්‍රැක් එකේ තියාගන්න. හරිද? නැත්තම් ඔයා නිකන් අර ට්‍රැක් අවුට් වෙන වෙලාවල් තියෙනවානේ. නිකන් පිස්සු නටනවා. සමහර දවස්වල වැඩ කරන්න නැතුව ඉන්නවා. වැඩිපුර නිදා ගන්නවා. අර ඒ වගේ කාලවලට ඔයාව බය වෙලා වගේ ආපහු මේ හරි ට්‍රැක් එකට වැටෙනවා. මේ විදිහට ඔයාට හරි අරමුණක් තියෙද්දි. හරි ඔයාලට තියෙන ගොඩාක් ප්‍රශ්න වලට එතකොට විසඳුමක් හම්බ වෙනවා. නින්ද යන එක. එහෙම නින්ද යන්නේ නැහැ ළමයි. ඇත්තටම ගෝල් එකක් තියෙද්දි ඔළුවේ ලොකු අරමුණක් තියෙද්දි මේ අපිට වගේ ඔයාලට නින්ද යන්න විදිහක් නැහැ. ඒ නිසා අර බොරුවට මොටිවේෂනල් වීඩියෝස් බල ඔයාලගේ වෙනව නැස්ති කරන්න. මොකද ඒවා බැලුවා කියලා එක දවසයි නේ මොටිවේෂන් එක දෙන. ඊට පස්සේ ආයෙත් ඔයාලා පිස්සු නටන්න ගන්නවා. ඒ නිසා ඔයාගේ අරමුණම ඔයාගේ මොටිවේෂන් එක කරගන්න. එතකොට ඔයාව හරි ට්‍රැක් එකේ ගෙනියයි. හරි අපි යමු දැන් අපේ ඊළඟ ස්ටෙප් එකට. ඒක තමයි create a study friendly environment. දැන් මේකෙන් මම කොහෙන්ම අදහස් කරන්නේ නැහැ room makers වගේ කළා ලස්සන කාමර හදාගන්න කියලා නෑ. ඒවට වලට වෙලාවක් නැහැ. ඔයාලගේ ගෙදර තියෙන මොන හරි සද්ද අඩු තැනකට යන්න. ඔයාගේ මේසේ පුටුව එතනට අරන් යන්න.
ඇඳ පේන්නේ නැති පැත්තට පුටුව හරව ගන්න පුළුවන්. ඇඳ කාමරෙන් අයින් කරන්න. ඔයාගේ ෆෝන් එක ඔයාව ඩිස්ට්‍රැක්ට් වෙන හැමදේම මේසෙන් අයින් කරන්න. හොඳ වතුර බෝතලයක් තියාගන්න. ජනෙල් අරින්න හොඳට සූර්යාලෝකය වැටෙන. මොකද අර ගොඩක් කටේ කළුවර කාමරවල වැඩ කරනවා. එතකොට තමයි නිින්ද යන්නේ. තව පුළුවන් තරම් පිරිසිදු කාමරේ තියාගන්න. ඔයාගේ පොත් මේසය හැමදේම. එතකොට ඔයාලට වැඩ කරන්න ආස හිතෙනවා. ඉතින් අපි එක එකනා වැඩ කරන තැන වෙනස්. අපි එක එකනාට එන challenges වෙනස්. ඒ නිසා ඔයාලට distractions එන්න පුළුවන්. හිතේ හැම යන දේවල් වෙන්න පුළුවන්. මේ මට වගේ මේ පේන්නද? ඉතින් ඒක වැඩි ගණන් ගන්න එපා. ඔයාලට තියෙන්නේ කොතනද එතන වැඩ කරන්න. අර ගෙදර පසුබිම එච්චර පාඩම් කරන්න සුදුසු නැති කට්ටියට පුළුවන් public libraries පාවිච්චි කරන්න. මොකද මාත් කාලයක් ගිහිල්ලා තියෙනවා නුවරයට නම් පුළුවන් ඩී සේනානායක ලයිබ්‍රරි එකට යන්න. මම ඒකේ වැඩ කරලා තියෙන නිසා මම දන්නවා එතන හරි හොඳයි. අර ලැජ්ජාවට හරි කට්ටිය වටේ වැඩ කරද්දී අපි ලැජ්ජාවට හරි නින්දාගෙන ඉඳි හැල්ලා වැඩ කරනවා. ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරන ළමයි කම්ප්ලේන් කර කර ඉන්න බෑ. මට මේක නෑ මෙහෙම කාමර නෑ. ඔයාට තියෙන්නේ කොතනද එතන වැඩ කරන්න. ඔයාට පුළුවන් නම් බස් එකේ හරි වැඩ කරන්න. එච්චරයි. මේ මන් 3rd year කාලේ කරපු මැටි වැඩ මේව කරන්න යන්න බෑ. මම මාළු ටැංකි තියාගත්ත මේස උඩ. මේ මාළු බලපු ඉන්න වෙන වැඩක් කරන්න. ඉතින් මේ වගේ distractions වාගේ මේස උඩින් අයින් කරන්න. හැබැයි වෙන මොනවා අයින් කරත් වැඩක් නෑ. මෙන්න මේ ලොකුම කරදරකාරයා ඉන්නේ ඔයාගේ මේස උඩ නම්. ඔයාගේ ෆෝන් එක. මම නම් දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා මට A level කරන කාලේ ෆෝන් එකක් තිබ්බේ නැති එක ගැන. තිබ්බනම් සදානාතයි මම ඉන්න තැන මට අද මෙතන නෙමෙයි ඉන්නේ. ඉන්න තැන මට හොයාගන්නවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරද්දී ෆෝන් එක මිහිසුඩවත් තියාගන්න එපා. පුළුවන් නම් වෙන කාමරයකට දාන්න. නැත්නම් අම්මට දෙන්න. උදේම කියන්න අම්මා මට මේ වෙලාවට ක්ලාසස් තියෙනවා. ඒ වෙලාවට මට ෆෝන් එක ඕන. ඒ අරගෙන මට ෆෝන් එක දෙන්න එපා කියලා උදේම අම්මට දෙන්න. අම්මා හොඳට ඒ ජොබ් එක කරයි. ෆෝන් එක නම් අයින් කරන්න ළමයි. අනිවාර්යෙන් ඔයාලා ඒක ගැන සතුටු වෙනවා පස්සේ දවසක. ඒ නිසා ඊළඟ දේ තමයි social media. අනේ ඔයාගේ accounts ටික පුළුවන් නම් deactivate කරලා ෆෝන් එකෙන් apps ටිකත් අයින් කරලා දාන්න. මොකද මේ social media use කරන ගමන් ඔයා විභාග ලියන exam සමහරට ඔයා pass වෙයි. හැබැයි ඔයාට යන්න තිබ්බ result එකට වඩා අඩු result එකක් අරගෙන. ඒ නිසා ඒ ටික අයින් කරලා දාන්න. එක දෙයක් ළමයි ඔයාලගේ වෙලාව නාස්ති වෙනවා. ඒක කියන්න දෙයක් නැහැ නේ. ඒක ඔයාලට තේරෙනවානේ. වෙන්න පුළුවන් dangerousම දේ දන්නවද? ඔයා ටිකටම මේ විදිහට අර reels scroll කරද්දී ඔයාගේ brain එක fragmented thinking කියලා pattern එකකට හුරු වෙනවා. ඒ කියන්නේ ඔයාට දෙයක් හිතන්න පුළුවන් time එක. ඔයාට තප්පර ගානක් විතරයි දෙයකට focus කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ attention span එක සෑහෙන අඩු වෙනවා. ඒ නිසා ඔයාට class එකේ ඉඳන් ඉති උනත් ඔයාට ඒකට focus කරන්න බෑ. තප්පර ගානයි focus කරන්න පුළුවන්. ඔයා ගානක් කියවද්දී ඔයානිය උඩින් පල්ලෙන් ගාන කියවලා උත්තරේ ගහන්න හිතනවා. මොකද ඔයාගේ brain එක අර ගානක් හැමීට කියවලා ඒක දේවල් අර workout කරන්නකම් ඉවසන්නේ නැහැ ඔයාගේ brain එක. ඒ නිසා මේක මාර විදිහට dangerous. ඒ නිසා මේක දැම්ම නවත්ත ගත්තේ නැත්තම් මේ damage එක ඔයාගේ brain එකට වුණොත් මේක recover කරගන්න ඔයාලට සෑහෙන අමාරුයි. ඒ නිසා social media අයින් කරන්න. ඔයාගේ phone එක පැත්තකට දාන්න. දැන් ඔයාලා ටිකක් අමාරුයි ෆෝන් එක අයින් කරන්න. හැබැයි තව අවුරුදු 2-3කින් ඔයා අමාරුවෙන් හරි මේක කරොත් ඔයාටම සතුටු හිතෙයි. අනේ දෙයනේ මම එක්සෑම් කාලේ ඒකට ෆෝකස් කරලා වැඩ කරන්නේ අනවශ්‍ය වැඩ කරන්නේ නැතුව කියලා ඔයාම ඔයා ගැන සතුටු වෙයි. හරි ළමයි අපි යමු අපේ third step එකට. ඒක තමයි solo studying. දැන් මේකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ තනියම වැඩ කරනවා කියන එක කොච්චරනම් වැදගත්ද කියලා.
දැන් අපි හැමෝම ටියුෂන් ක්ලාස් යනවා ඉස්කෝලේ යනවා ඒවට යන්න ඕනනේ. මොකද ඒ වගේනේ අපි දැනුම ගන්නෙ. දැන් මේ එන්න දැනුම ෂෝට් ටර්ම් මෙමරි එකේ තියෙනවා. ඕක අපි පාවිච්චි කරන්නේ නැතුව ඉද්දි මේක නිකම්ම අමතක වෙලා යනවා. එහෙම හරියන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා මේක ලොං ටර්ම් මෙමරි එකකට කන්වර්ට් කරගන්න. මොකද ඒකෙන් තමයි අපි විභාග ලියන්නේ ගිහිල්ලා. මේ ෂෝට් ටර්ම් මෙමරි කොහොමද අපි ලොං ටර්ම් මෙමරි එකට කන්වර්ට් කරගන්නේ? අන්න ඒක කරන්න වෙන්නේ ඔයාටම තමයි. නැතුව ටියුෂන් සර්ටවත් ඔයාලගේ ඉස්කෝලේ මැඩම්ලටවත් බෑ ඔයාගේ දැනුම ලොං ටර්ම් මෙමරි එකට කන්වර්ට් කරන්න. ඒක ඔයාම තමයි මහන්සි වෙලා කරන්න ඕන. ඔයා ඕන තනියම වැඩ කරන්න ඒකට. ගොඩක් කට්ටිය හිතනවා ටියුෂන් දවස් 7ම යන එක තමයි වැඩේ කියලා. නැහැ. ඔයාලා තෝරගත්ත ටියුෂන් ක්ලාසස් 3කට යන්න ඉතුරු වෙලාව තනියම වැඩ කරන්න පාවිච්චි කරන්න. මේ සර්ලා දෙන ගණන් තනියෙන් ගෙදර ඇවිල්ලා බලන්න. ඒ ටියුට්ස් තනියම try කරන්න. නැතුව සර්ත් එක්ක හැදුවා කියලා වැඩක් වෙන්නේ නෑ ළමයි. ඊට පස්සේ තනියම ෂෝට් නෝට් එකක් හදාගන්න. තනියම බැරි ගාණක් ඇයි මෙහෙම වෙන්නේ, මේ ගාන මෙහෙම නම් ඇයි මෙහෙම වෙන්නේ කියලා තර්ක කරන්න, තනියම පාස් පේපර් එකක් කරන්න ඔයාලට වෙලාව තියෙන්න ඕන. ඉතින් ඔයා ටියුෂන් ක්ලාසස් හැම තිස්සෙම ඔයාට ක්ලාසස් නම් ඔයාට ඒකට වෙලාවක් නැහැනේ. ඒ නිසා තෝරගත්ත ක්ලාස් කීපයකට යන්න ඉතුරු වෙලාව තනියම වැඩ කරන්න පාවිච්චි කරන්න. මොකද ඔයා තනියම වැඩ කළා ඔයා අර මොලේට දාගන්න දෙයින් තමයි ඔයා ගිහිල්ලා එක්සෑම් ලියන්නේ. ඒ නිසා තනියම වැඩ කරන්න. හරි. තර්ඩ් ස්ටෙප් එකෙන් පස්සේ අපි යනවා දැන් ඊළඟ ස්ටෙප් එකට. ඒක තමයි ටයිම් මැනේජ්මන්ට්. මේක තමයි ගොඩක් කට්ටියට කරන්න අමාරුම දේ. ගොඩක් කට්ටිය අහලා තිබ්බා අක්කි දවසට පැය කීයක්ද වැඩ කරන්න ඕන, කොහොමද ફોකස් තියාගන්නේ, කොහොමද ප්ලෑන් එකක් හදාගන්නේ, මේ වගේ. ඉතින් ඒ ලෙවල් කියන්නේ ළමයි රේස් එකක්. ඒ කියන්නේ ඔයාට නෙමෙයි ඒ ලෙවල් ලියන හැමෝටම එකම ටයිම් ෆ්‍රේම් එකක් තමයි දෙන්නේ. ඒකෙදි වැඩියෙන් පර්ෆෝම් කරන කෙනා, වැඩියෙන්ම හරි පැත්තට දුවන කෙනා තමයි දිනන්නේ. ඉතින් වෙලාව නැති කියලා කියන්න බෑ. මොකද අයිලන්ඩ් ෆෙස්ටයි ඔයාට දෙන්නටම හම්බෙන්නේ එකම වෙලාවනේ. ඉතින් මේ හම්බෙන වෙලාව හරියට පාවිච්චි කරන්නේ කවුද කියන එක මත තමයි ඔයා මොන රිසල්ට් එකකට යන්නේ කියලා තීරණය වෙන්නේ. ඉතින් මම මෙතනදී මුලින්ම ඔයාලට ඩේ ප්ලෑන් එකක් කොහොමද හදාගන්නේ කියලා දෙන්නම්. ඊට පස්සේ කොහොමද වීක් ප්ලෑන් එකක් හදාගන්නේ කියලා දෙන්නම්. ඊට පස්සේ කොහොමද දවසේ ඔයා වැඩ කරන වෙලාව අපි කියමු පැය 12ක් කියලා. ඒක කොහොමද ඔයා හරියට වැඩ කරන්නේ? කොහොමද ඉෆෙක්ටිව් විදිහට නිකන් පැය 12 පුටුවේ ඉඳලා හරියන්නේ නැහනේ. ඉෆෙක්ටිව් විදිහට කොහොමද වැඩ කරන්නේ කියලා දෙන්නම්. ඒකට මම පාවිච්චි කරපු ස්පෙෂල් ටෙක්නික් එකක් තියෙනවා. ඒක ලෝකෙ පිළිගත් ටෙක්නික් එකක්. ඒක තමයි පොමොඩෝරෝ ටෙක්නික්. ඉතින් මම මේ මෙතඩ්ස් 3 ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ළමයි මට අලුතෙන්ම ඩේ ප්ලෑනර්ස් එක හදන්න උනා. ඉතින් මං හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ගනී කියලා. මොකද නැත්තම් ඔයාලා මේක බලන වෙලාවයි මම මේ වීඩියෝ එක හදන්න ගත්ත වෙලාවයි දෙකම අපරාදේ. ඒ නිසා මේකෙන් පොඩි හරි දෙයක් ගන්න ඔයාලා ඉන්න තැනින් එක ස්ටෙප් එකක් හරි ඉස්සරහට යන්න. හරි, අපි මුලින් බලමු කොහොමද ඩේලි ප්ලෑන් එකක් හදන්නේ කියලා. මේකෙදි ඔයාලා මේක හදන්න ඕනේ ඒ දවසේ උදේම. හරිද? ඒ කියන්නේ අද ප්ලෑන් එක ඔයා අද උදේම හදාගන්න. නැත්තම් ඊයේ කියන්නේ කලින් දවසේ රෑ හදාගන්න. එහෙම නැත්නම් මාස ගානකට හදන්න එපා. මොකද අපි ඒ දවසේනේ දන්නේ ඒ දවසේ කරන්න තියෙන වැඩ ගැන. ඒ නිසා මුලින්ම මේකේ මේ ටෙම්ප්ලේට් එක ඔයාලට Pinterest එකෙන් ගන්න පුළුවන්. print outs ටිකක් අරන් තියාගන්න. නැත්තම් ඒවා මේව හදන්න යද්දිත් වෙලාව යනවනේ. ඒ නිසා ඉතින් මුලින්ම ඔයා ඩේට් එක දැම්මා. ඊට පස්සේ වැඩ කරන්න හිතන් ඉන්න වෙලාව පැය 12යි නම් එහෙම දාගන්න.
පැය 12ක් කියන්නේ එච්චර දෙයක් නෙමෙයි ළමයි වැඩ කරන්න පුළුවන් පැය 12ක්. පැය 15 16 වැඩ කරන ළමයිත් ඉන්නවා. පැය 12ක් කියන්නේ ගේමක් නැතුව වැඩ කරන්න පුළුවන්. හරි? ඒක සාමාන්‍ය ළමයි කරන වෙලාවක්. ඊට පස්සේ ඔයා ඒ දවසේ කරන්න තියෙන වැඩ ටික 15ට දාගන්න. සමහර ඉන්න එක සබ්ජෙක්ට් එකක් එක දවසට කරන එහෙමනම් එහෙම නැත්නම් සබ්ජෙක්ට් තුනම කරනවා එහෙම ඔයා කරන්න හිතාගෙන ඉන්න වැඩ ලිස්ට් එක දාගන්න. දවසම පැක් වෙන විදිහට දාගන්න. නැතුව ඔයා නියම් වැඩ දෙකක් තුනක් දාගත්තොත් ඔයා නිකන් කරන්නේ කම්මැලි. ඒ නිසා දවසම පැක් වෙන විදිහට දාගත්තා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඔයා මේ කරන්න හිතන් ඉන්න වෙලාව පැය 12 හරියට කරනවාද කියලා මොනිටර් කරන එක. මොකද නැත්තම් ගොඩක් කට්ටිය පැය 12ක් පිටුවේ ඉඳන් ඉන්නවා. හැබැයි වැඩ කරලා දින පැය දෙකක් තුනක්. ඒ නිසා අපි මෙන්න මේ මොනිටර් කරන එකට යනවා. මේකෙදි ඔයා එකේ ඉඳන් 12නේ මං ගත්තේ. එකේ ඉඳන් 12 වෙනකන් අංක ටික දැම්ම. පළවෙනි පැය බලන්න වැඩ කරනවාද කියලා. පැය ඉවර වෙලා ඔයා හරියට වැඩ කරාද කියලා ඒක ඉස්සරහින් දාගන්න. ඊට පස්සේ දෙවෙනි පැය ගන්න විනාඩි කීයද වැඩ කරේ? සමහරට විනාඩි 10ක් වෙන්න පුළුවන්. නැත්නම් වැඩ කරන්නම බැරි වෙන්න පුළුවන්. ඒ පැය මොන හරි වෙන වැඩක් සෙට් වෙන්න පුළුවන්. එතකොට ඒ පැය ඉස්සරහින් වැඩ කරේ නෑ හරි. ඒක දාගන්න. ඒ විදිහට පැය 12ම මොනිටර් කරන්න ඕන. මොනිටර් කරනවා කියන්නේ ඒ පැය ඉවර වෙලා ඔයා වැඩ කරාද නැද්ද කියලා දානවා. මේකට මේ ස්ටොප් වොච් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් ක්ලොක් එකක් නැත්නම් ෆෝන් එක එහෙම නම් ගන්න එපා මේකට. එහෙම වුණොත් වෙලාව නෙමෙයි බලන්න වෙන දේවල්. ඊට පස්සේ දවස් ඉවර වෙලා ඔයා කොච්චරද හරියට වැඩ කරේ. දැන් මම පැය 12ක් මගේ ටාගට් එක තිබ්බා. හැබැයි මම වැඩ කළා තියෙන අන්තිමට පැය 5ක්. අර ඒ වගේ වැඩ ඇත්තටම කරපු වැඩ කරපු පැය ගාන දාගන්න. ඊට පස්සේ ටිකෙන් ටික පැයෙන් පැය හරි පැය භාගෙන් මේක දවසින් දවස ඔයා ඉෆෙක්ටිව් විදිහට වැඩ කරන වෙලාව වැඩි කරගන්න try කරන්න. තේරුණාද? දැන් කට්ටියට එන්න පුළුවන් ප්‍රශ්නයක් කොහොමද පැය 12ක් වැඩ කරන අපිට මේ පැයක්වත් එක තැන ඉඳන් ඉන්න බෑනේ කියලා. පැය 12ක් එක දිගට වැඩ කරන්න බෑ තමයි. අපි රොබෝලා නෙමෙයිනේ. අනික එහෙම වැඩ කරාට වැඩකුත් නැහැ. මේ වැඩ කරන එක ඉෆෙක්ටිව් විදිහට නැත්තම් බෝරින් නැතුව වැඩ කරන්න මෙන්න මේ ටෙක්නික් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේකට කියන්නේ පොමොඩෝරෝ ටෙක්නික් කියලා. මේකෙදි ඔයා එක දිගට වැඩ කරන්න විනාඩි 25යි. විනාඩි 25 කියන්නේ අපේ මොලේ හොඳටම දෙයකට ફોකස් කරන වෙලාව. එතනින් එහාට ටික ටික ફોකස් එක අඩු වෙනවා. ඒ නිසා ඒ උපරිම අපේ මොලේ ફોකස් එක තියෙන වෙලාව තමයි අපි පාඩම් කරන්න පාවිච්චි කරන්නේ. විනාඩි 25ක් වැඩ කරනවා. ඊට පස්සේ විනාඩි 5ක් අපි බ්‍රේක් එකක් ගන්නවා. ඒ විනාඩි 5 ඔයාලට පුළුවන් පොඩ එළියට ගිහිල්ලා අම්මත් එක්ක කතා කරලා පොඩ්ඩක් එළිය බලලා ඒ වගේ එන්න. නැත්නම් ෆෝන් එකෙන් බලන්න නෙවෙයි ඒ වෙලාව තියෙන්නේ. ඒක විනාඩි 5න් ඉවර වෙන්නේ නැහනේ. ඊට පස්සේ ඔයාට ආයෙත් රීෆ්‍රෙෂ් වෙලා ආයෙ විනාඩි 25ක් එක දිගට වැඩ කරන්න පුළුවන්. එතකොට ආයෙ විනාඩි 5ක් ඔයාට බ්‍රේක් එකක් ගන්න පුළුවන් ඒ 25 වැඩ කළා. ඒ විදිහට ඔයා 25 ඒවා 4ක් වැඩ කරාම ඔයාට ටිකක් දිග බ්‍රේක් එකක් හම්බ වෙනවා විනාඩි 15ක 20ක වගේ. හරිද? මේ ටෙක්නික් එක පොඩ්ඩක් ඔයාලා try කරලා බලන්න. අර අපේ මොලේ උපරිම ફોකස් තියෙන වෙලාව ඔයා වැඩ කරන්න පාවිච්චි කරද්දී ඔයාට හොඳට අර ඉෆෙක්ටිව් විදිහට බෝරින් නැතුව වැඩ කරන්න පුළුවන් වෙනවා. මේ තව දෙයක් මේකේ මේ වෙලාව බලාගන්න කියලා ෆෝන් එක එහෙම ළඟ තියාගන්න එපා. වෙලාව නෙමෙයි එතකොට ඔයාලා බලන්නේ. එහෙනම් මේකට ක්ලොක් එකක් හරි මොකක් හරි ස්ටොප් වොච් එකක් හරි ළඟ තියාගන්න. ෆෝන් එක තියාගන්න එපා. දැන් මම මෙච්චර වෙලා ඔයාලට කියලා දුන්නේ කොහොමද ඩේලි ප්ලෑන් එකක් හදාගන්නේ කියලානේ. දැන් මම ඔයාලට කියලා දෙන්න කොහොමද වීක් එක ප්ලෑන් කරන්නේ කියලා. අර ඉස්කෝලේ තියෙන ටයිම් ටේබල් වගේ මේ වෙලාවෙට මේ කරන්න ඒක ටිකක් ප්‍රැක්ටිකල් මදි. ඊට වඩා මේ මෙතඩ් එක ප්‍රැක්ටිකල්. මේකෙදි ඔයා දාන්නේ මේ සතිය ඔයා කරන්න ඉන්න වැඩ ටික. හරිද? දැන් එතකොට සබ්ජෙක්ට්ස් තුනම කවර් වෙන විදිහට ඔයාලා දාන්න ඕන. එක සබ්ජෙක්ට්
එකක්ම සතියක් කරන්න එපා. එතකොට අපි උදාහරණයක් විදිහට බයෝ ගත්තොත් බයෝ වල ඔයාලා එකම જાතිය වැඩ දාන්න එපා. කැටගරයිස් කරලා දාන්න. පළවෙනි කැටගරි එක තමයි දැන් කරන lessons. ඒ කියන්නේ දැන් ඔයාලට tuition classes වල උගන්වන lessons තියෙනවානේ. ඒ වගේ tuts කරන්න, ඒ වගේ homework කරන්න, ඒව පුළුවන් කරගන්න, ඒවට විවරණ ලියන්න, short notes හදාගන්න. ඒකට ඔයාලා වෙලාවක් දාගන්න. හරිද? ඊළඟ ස්ටෙප් එක තමයි ඊළඟ කැටගරි එක තමයි පරණ lessons බලන්න. ඒ කියන්නේ ඔයාලට දැන් මතකින් ගිලිහි යන lessons ටික තියෙනවානේ. අන්න ඒ ටික ආය අදලා ගන්න, ඒ ටික ආය රිවයිස් කරගන්න වෙලාවක් දාගන්න. එතකොට ඒවට අදාළ වැඩ කීපයකුත් දාගන්න. මොකක් හරි කලින් පාඩමක ටියුට් එකේ questions ටිකක් ආපහු කරන්න. ඒ වගේ එකට වෙලාව දාගන්න. නැත්නම් අපරාධ ළමයි ඔයාලා මේ රිවයිස් කරේ නැත්නම් ඔයාලා පාඩම් කරේ නෑ වගේනේ ටික. ඉතින් එතකොට අපරාධේ නිසා රිවයිස් කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. අන්තිම එක තමයි පාස් පේපර්ස් කරන්න වෙලාවක් දාගන්න. සතියේ පාස් පේපර්ස් දෙකක්වත් කරන්න එක සබ්ජෙක්ට් එකකින්. මොකද පාස් පේපර්ස් කරන එක නම් මාරම විදිහට ඉම්පෝර්ටන්ට් A level වලදී. ඒක එච්චරටම ඉම්පෝර්ටන්ට් නිසා මම මගේ 5th step එකට දැම්මේ do past papers. ඉතින් ගොඩක් කටියට ගොඩක් ප්‍රශ්න තියෙනවා පාස් පේපර්ස් කරන එක ගැන. කට්ටිය කියනවා සමහරව අහනවා අගේ කොහොමද සිලබස් ඉවර කරන්නේ නැතුව පාස් පේපර්ස් කරන්න කියලා. සමහරු කියනවා මෙහෙමයි මේ කාලෙදී අපේ සිලබස් ඉවර වෙනවා ඊට පස්සේ මම පාස් පේපර්ස් කරන්න ගන්නද කියලා. නෑ ඒක වෙන්නේ නෑ. ඔයාලට දැන් කරලා තියෙන්නේ පාඩම් කීයද ඒකෙන් කරන්න පටන් ගන්න. මොකද සිලබස් සමහර අයට ඉවර වෙන්නේ අන්තිම මොහොතේ. සමහරුන්ට ඒ කියන්නේ ක්ලාස් වල සිලබස් ඉවර කරත් අපි සිලබස් කවර් කරලා නැහැනේ. ඒ කියන්නේ අපිට අමාරු ඒ කියන්නේ මගේ අරිච්ච පාඩම් තියෙනවා, මතක නැති පාඩම් තියෙනවා. දැන් ඒවා ආයෙ රිවයිස් කර කර මුළු සිලබස් එකම හොඳට තරව වෙනකන් හිටියොත් අපිට කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඔයා කරලා තියෙන lessons කීපයක් හරි කමක් නැහැ. ඒකෙන් past papers කරන්න. අනිත් දේ තමයි මේක අපිට කියලා දුන්නේ case series papers කරද්දි භාග වෙලාවෙන් කරන්න. ඒ කියන්නේ පැය 3 paper එක නම් ඔයාලට පුළුවන් පැය එකමාරෙන් කරන්න try කරන්න. මේක මුලදී ඔයාලට ටිකක් challenging වෙයි. හැබැයි මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් ඔයා එච්චර භාග වෙලාවෙන්ම කරන්න එපා. ටිකක් පැය 3 paper එක පැය කීයද දෙකමාරෙන් 2:45 වගේ කරන්න try කරන්න. මේක ගොඩක් හොඳ method එකක්. ඔයාලට timing හදාගන්න. අනිත් එක අර exam mind එක ඔයාලට එනවා එතකොට. ඒ විදිහට past papers කරන්න බලන්න. ඔයාලට පෙන්නන්න මම අපේ නංගි past papers කරපු ඒ වගේ clips ටිකක් මේකට දැම්මා. මේ තියෙන ඒවා මගේ වෙන හොයන්න නැහැ. මං කාට හරි දීලා past papers කරලා මෙන්න මේ විදිහට කරන්න. ඔයා paper එක අරගෙන අර exam එක වගේම කරන්න. ඔයා ඉස්සෙල්ලා first paper එක ගන්නවා. ඒක කොටු කොලේ mark කරන්න. ඊට පස්සේ second paper නෑ second එක නෙමෙයි structured එකනේ structured එක ගන්න. ඒකත් ඒ වෙලාව තියලා ඒ විදිහටම කරන්න. exam එක වගේම. අමතක වුණාට කමක් නෑ. මතක නැති වුණාට කමක් නෑ. පුළුවන් විදිහට කරන්න. ඊට පස්සේ essay එකත් එහෙමයි. ඔයා ප්‍රශ්න තෝරගෙන ඔයා අර exam එක වගේම ඔයා ප්‍රශ්න තෝරගෙන ඒකත් කරන්න. ඊට පස්සේ කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් paper එක mark කරන්න. marking scheme තියනවානේ. marking scheme එක බලාගෙන mark කරන්න මොනවාද හරි මොනවාද වැරදි කියලා. ඊට පස්සේ එතනින් නවත්තන්න එපා. ලකුණක් දාගෙන ඉවර කරන්න එපා. මොනවද මට වැරදුනේ? ඇයි වැරදුනේ? ඒ වගේ බලන්න. එතකොට ඔයාලට පුළුවන් MCQ නා. ඔයාලට වැරදිච්ච MCQ වලට ඔයාලට පුළුවන් විවරණ ලියා ගන්න. හැම මේ විදිහට අර හැම එකක අර මොනවාද රචනාවලත් ඔයාලට වැරදිච්ච ඒවාට ඔයාලට වැරදි ඇයි වැරදුනේ කියලා ලියා ගන්න පුළුවන්. හරිද? ඔයාගේ භාෂාවෙන් ලියා ගන්න. අර ලිඛිත භාෂාවෙන් ලියන්න ඕනේ නැහැ. ඔයාට තේරෙන විදිහට ලියා ගන්න. විවරණ පොත් බලන්න නැත්නම් මාකින් ස්කීම් එකේ උත්තර තියෙනවනේ ඒව බලලා ලියා ගන්න පුළුවන්.
ඊට පස්සේ මුළු පේපර් එකේම ලකුණ ඔයා ඉස්සරහට ගන්නවාට ලකුණ කීයක්ද 100න් හම්බෙන්න කියලා. ඊට පස්සේ ඒක ඔයාට මේ විදිහට ඉස්සරහට දාගන්න පුළුවන්. ඔයා ඒක කරන්න ගත වෙච්ච වට කාලෙත් දාගන්න පැය කීයද කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ අවුරුද්දෙන් අවුරුද්දට ඔයාට පුළුවන් ලකුණු කොහොමද වෙනස් වෙනවා. මුලින් නිකන් 30 ගානෙන් පටන් අරගන්න. කමක් නැහැනේ. ඔයා පේපර් මේ එක්සෑම් එකේ නෙවෙයිනේ ඔයා ප්‍රැක්ටිස් වෙන්නනේ. ඔයා මුලින් 35ක් තිබ්බත් කම නැහැ. ටික ටික ලකුණු 5 හරි වැඩි කරගන්න බලන්න. ඒ විදිහට. ඒක මං මේ කලින් එක පෙන්නන ෆිසික්ස් වලට මේ තියෙන බයෝ පේපර් එකක්. බයෝත් එහෙමයි. අර කිව්ව විදිහටම පේපර් එක විදිහටම ඔයාලා ටයිමින් කරලා පේපර් එක කරන්න. ඊට පස්සේ පේපර් එක ලියලා ඉවර වෙලා තමයි ඔයා උත්තර බලන්නේ. උත්තර බල ඔයාලට පුළුවන් මාක් කරගන්න. ඊට පස්සේ වැරදින ඒවාට ඔයාලට අර විදිහටම MCQ වලට නම් ඔයාලට විවරණ ලියා ගන්න පුළුවන්. essay ඒ වගේ ඔයාලට වැරදුනේ ඇයි කියලා ලියන්න පුළුවන්. ඔයාලට මතක හිටින විදිහකට ඒක ලියා ගන්න. ඉතින් විවරණ ලියනවා කියන එක නම් මාර යූස්ෆුල් දෙයක්. මොකද විශේෂයෙන් ඔයාලට මේ මතක තියාගන්න අමාරු අර වාත සබ්ජෙක්ට්ස් තියෙන බයෝ වගේ ඒවට. මොකද මට නම් සබ්ජෙක්ට්ස් තුනෙන් එපාම කරපු විෂය තමයි බයෝ. මොනවා කළත් මතක හිටින්නේ නැහැ. ඉතින් එහෙම කියලා අතාරින්න බෑනේ. ඒ නිසා ඔයාලා මාකරි මෙතඩ් එකක් ඔයාලට සෙට් වෙන විදියක් හොයාගන්න ඕන. ඉතින් මට ඒකට උදව් වුණ දේ තමයි එකක් විවරණ ලියන එක. අනිත් එක තමයි රූප සටහන් අඳින එක. එතකොට ඔයාලට පුළුවන් නිකන් සබ්ජෙක්ට් එකේ සමහර පාඩම් කවර් වෙන විදිහට රූප සටහනක් ඇඳගෙන ඒක ඔළුවේ තියාගන්න. ඊට පස්සේ ඒකෙන් ඔයාලට පුළුවන් අර ප්‍රශ්නෙට උත්තරේ ලියා ගන්න. ඒක හොඳ මෙතඩ් එක. ඉතින් මං අපේ නංගි කොහොමද රූප සටහන් නැන්දි කියලා ඔයාලට අරන් ඉන්න මේවා ඔයාලා try කරන්න. හරිද? මේක නිකන් බලලා නිකන් ඉන්න එපා. ඉතින් මේ රූප සටහන් ගැන ඔයාලට අයිඩියා එකක් දෙන්න මම ඊළඟ ස්ටෙප් එක විදිහට ඇඩ් කරා finding your own style. දැන් මේකෙදී ඔයාලා තමයි දන්නේ ඔයාලට දේවල් මතක හිටින්නේ මොනවා කරොත්ද කියලා. හරිද? දැන් මම මේ කට කැඩෙනකන් කියන දේවල් එකක්වත් ඔයාලට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. සමහරුන්ට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා තමයි දන්නේ ඔයාලට අමාරු සබ්ජෙක්ට්ස් මොනවද. දැන් මට බයෝ අමාරු නාට ඔයාලට බයෝ ලේසිම එක වෙන්නත් පුළුවන්. දැන් අපි දැනගන්න ඕන අපිට අමාරු මොනවද. ඒවට එක්ස්ට්‍රා එෆර්ට් එකක් දීලා ඒව මතක තියාගන්න අපි ක්‍රම හදා ගන්න ඕන. අපිට සෙට් වෙන විදිහක්. දැන් මටයි නංගිටයි දෙන්නටම අමාරු බයෝ. ඒකට අපිට බයෝ ගොඩ දාගන්න අර එක්ස්ට්‍රා එෆර්ට් එකක් දරන්න උනා. එතකොට අපිට රූප සටහන් ඇඳ වගු ඇඳ නිකන් අර ෆ්ලෝ charts ඒවා අඳින්න අපිට ලොකු වෙලාවක් ගියා. මොකද නැතුව ඒක මතක හිටින්නේ නැහනේ. ඉතින් මේ විදිහට රූප සටහන් ඒ වගේම වගු ඇඳහම අර ඒක ඔළුවේ තියෙනවනේ අපිට උත්තරයක් කොහමද ගැට ගහලා ලියන්න පුළුවන්. MCQ වලටත් අපිට ඒක ඔළුවේ තියෙද්දි මොකක් හරි කරලා උත්තරයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාලට සෙට් වෙන විදිහ ඔයාලා හොයාගන්න. මම මේවා දාන්නේ ඔයාලව බය කරන්න නෙවෙයි ඔයාලා බය කරන්න තමයි. මොකද මෙහෙම වැඩ කරන ළමයිත් ඉන්නවා ඔයාලා කරේ නැති වුණාට කියලා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මහන්සි වෙන එකට අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රතිඵල හම්බෙනවා. ඔයාලා කොච්චරද මහන්සි වෙන්නේ ඒකට හරියන රිසල්ට් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් ආතල් ගන්නයි ඒ ලෙවල් කරන්නයි දෙකක් බෑ. ඔයාලගේ පොඩ්ඩක් ඔයාලා ඔයාගේ මනස කන්ට්‍රෝල් කරගෙන මේකට ෆුල් එෆර්ට් එක දෙන්න. ඔයාලා මහන්සි වෙන්නේ කොච්චරද ඒකට ඔයාලට හරියන රිසල්ට් එකක් හම්බෙනවා. හරි ළමයි, අපි අපේ වීඩියෝ එකේ අන්තිම ස්ටෙප්ස් දෙකට දැන් මේ ඇවිල්ලා ඉන්නේ. අන්තිම ස්ටෙප් එකට කලින් ස්ටෙප් එක. keep consistency. මෙන්න මේ වදන බලන්න. ඔබ ප්‍රමාද වෙන සෑම මොහොතක් පාසාම තව කෙනෙකු ඔබ පස්කුරි ඉදිරියට යනු ඇත. මේ වයිතරා නේද? මටත් ඉස්සර මේක මගේ ඔළුවට පැදිච්ච එකක්. මම මේ බිත්තියත් ගහගෙන හිටියම මේකට අර නිදාගන්න අදිනියන් නිදිමත වල දඩක් ගාලා මේක ඔළුවට ආවහම ඉබේම නැගිට වෙනවා. අර ඒ වගේ
මේකෙන් කියන දේ ඇත්ත. මොකද ඔයා නිකන් හිටියා කියලා, ඔයා වෙලාව නාස්ති කරා කියලා, ඔයා ෆෝන් එකේ හිටියා කියලා අනිත් ළමයි පාඩම් නොකර ඉන්නේ නැහැ. ළමයි වැඩ කරනවා. ඒ ළමයි මහන්සි වෙනවා. ඔයා දවසම නිදාගත්ත කියලා අනිත් ළමයිත් නිදාගන්නේ නැහැ. එයාලා නිදි නැතුව වැඩ කරනවා. ඉතින් හැම වෙලාවෙම හිතන්න, ඔයා ට්‍රැක් අවුට් වෙන වෙලාවට නිතරම හිතන්න, මම මේ පිස්සු නටන වෙලාවේ කී දහහක් මේ එකම ටාගට් එකට වැඩ කරනවා ඇතිද? එහෙම කියලා හිතේදී අපිට වැඩ කරන්න හිතනා ළමයි අපි එක දවසක් වැඩ කළා අනිත් දවසේ නොකර ඉඳලා හරියන්නේ නැහැ. එක දිගට වැඩ කරන්න ඕනේ. ඒක තමයි කන්සිස්ටන්සි කියන්නේ. මේක ඉවරයක් වෙන්නේ කවදද? ඒ දවස වෙනකන් එක දිගට වැඩ කරන්න. එහෙමයි කියලා මේක රේස් එකක් වුණා කියලා අනිත් අයව ඔයගේ යාළුවන්ට හොරෙන් අර යාළුවන්ව පාගලා එහෙම ඉස්සරහට යන්න එපා. ඒ ළමයින්ට බැරි දෙයක් තියෙනවා. එයාලටත් දේවල් කියලා දෙන්න. එයාලට කයින්ඩ් වෙන්න. එයාලවත් ඇදගෙන පුළුවන් නම් යන්න. ඒ වගේ ඔයාලා අනිත් අයට කයින්ඩ් වෙන තරමට ඒකේ ප්‍රතිඵල ප්‍රතිවිපාකයේ හොඳ ප්‍රතිවිපාක ඔයාට ආපහු ලැබෙන එක ආශිර්වාදයක් විදිහට ඔයාව තව තවත් ඉස්සරහට අරන් යනවා. ඒ නිසා හැම වෙලාවෙම අනිත් අයට උදව් කරන්න මතක තියාගන්න. හරි ළමයි, එහෙනම් වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මම හිතනවා මම කියපු මේ කට කැඩෙනකම් කියපු දේවල් වලින් පොඩි හරි දෙයක් ඔයාලා ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, තව මොනවා හරි මං ගේන්න ඕන වීඩියෝස් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට්ස් වල දාගෙන යන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම good luck. හොඳට වැඩ කරන්න. bye bye.